නමෝ තස්ස භගවතු රහතු සම්මා සම්බුද්දස්ස. ත්‍රිවන් සරණයි. ලෞකිකත් පාරලෞකිකත් ජීවිතය සාර්ථක කරගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ තුල දේශනා කරන්නට යෙදුන දහම් කාරණාවන් අතරින් ධම්මපදයේ යමක වග්ගයේ හෙවත් පළවෙනි වග්ගයේ පළවෙනි ගාථා රත්නයෙන් දහම් කාරණාවක් ජීවිතයට එකතු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ දහම් කාරණාව ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ පාල හෙවත් චක්කුපාල කියන මහරහතන් වහන්සේව ආරම්භිලා තමයි. එක් කාලයක සවැත් නුවර ඉන්නා පින්වතුනේ තරුණයෙක් පාල කියලා. මේ තරුණයා ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා බොහොම පැහැදීමටපත් වෙනවා. පත් වෙලා පැවිදිභාවයට පත් වෙන්නට ආසාවක් ඇති වෙච්ච මේ තරුණයා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා පැවිදිභාවයට පත් වෙනවා. පැවිදිභාවයට පත් වෙච්ච මේ තරුණයා ඉක්මනින්ම සසර ගමන නිමා කරන්න ඕනේ කියන අදහසෙන් රහත් ඵලය සාක්ෂාත් කර ගැනීම අරමුණින් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ඈත ආරණ්‍යයකට වැඩම කරනවා. ඈත ආරණ්‍යයකට වැඩම කරපු උන්වහන්සේ දිවා රෑ නොබලා අඩුම තරමේ ආසනයක ඉඳගන්නේවත් නැතුව අඩුම තරමේ සයනයක සැතපෙන්නේවත් නැතිව දිවා රෑ නොකඩවා බණ භාවනා කරන්න පටන් ගන්නවා. මේ දිවා රෑ බණ භාවනා කරද්දී නොකඩවාම උන්වහන්සේගේ S2 පුංචි රෝගයක් හට ගන්නවා. S2 කෙමෙන් පේන්නේ නැතිව යන්න පටන් ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා අක්ෂි වෛද්‍යවරයෙක්ගෙන් S2කට බෙහෙත් අරගෙන ඒ බෙහෙත පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මේ අක්ෂි වෛද්‍යවරයා කියනවා ස්වාමීනි මේ බෙහෙත S2කට ගල්වන්න ඕනේ සැතපෙන ඉරියව්වේ. එහෙම කරපුවාම දවස් 2-3කින් රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙලා යයි කියලා. ඒත් මේ හාමුදුරුවන්ගේ කුටියේ සයනය කරන්නටවත් ඉඳ ගන්නටවත් ආසනයක් නැහැ. උන්වහන්සේ නිසා මේ බෙහෙත නිකම්ම පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ උන්වහන්සේගේ S2 සනීප වෙන්නේ නැහැ කියන කාරණාව දැනගත්ත විද මහත්තයා කුටියට ඇවිල්ලා බලනවා මොකද්ද මේකට හේතුව කියලා. බලද්දී කුටියේ පේන්නට එක ආසනයක්වත් සයනයක්වත් නැහැ. ඒ අවස්ථාවේ මේ වෛද්‍යවරයා මේ හාමුදුරුවන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ S2 සනීප කරගන්නට ඕනේ නම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න ගමන පොඩ්ඩකට නවත්ත ගන්න වෙනවා. හැබැයි එහෙම කරන්න ඔබ වහන්සේ කැමති නැත්නම් ඔබ වහන්සේගේ S2 ඔබ වහන්සේට අහිමි වෙයි. ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ කියනවා මගේ S2 අහිමි වුණත් මට කමන්නේ මම මේ ගමන දිගටම යනවා මේ ගමන මම නවත්තන්නේ නැහැ කියලා. ඊට පස්සේදී මේ හාමුදුරුවෝ දිගටම බණ භාවනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුන්නහන්සේ රහත් භාවයටපත් වෙද්දීම මුන්නහන්සේගේ S2 පහන් සිලක් වගේ ෂේ වෙලා යනවා. ඊට පස්සේ රහත් භාවය ලැබලා ලෝතර බුදුරජාණන් වහන්සේ හැමෙන් ගිහිල්ලා මහන්සියට නමස්කාර කරලා භික්ෂුන් වහන්සේලා ඇතුළු මේ ස්වාමීන් වහන්සේකට හේතුව වදාරද්දී අහද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පෙර ආත්මයක මුන්වහන්සේ එක අක්ෂි වෛද්‍යවරයෙක් වෙලා ඉන්නකොට මුන්වහන්සේ ළඟට ආපු එක කාන්තාවක් S2 පේන්නේ නැති කාන්තාවක් එක දවසින් S2 සනීප වෙන බෙහෙතක් අරගෙන එක දවසින් S2 සනීප කරගන්නවා. හැබැයි S2 සනීප කරගත්තට මේ කාන්තාව Taman දෙන්න පොරොන්දු වෙච්ච වැටුප දෙන්න මැලි ගතියක් පෙන්වනවා. තමන්ගේ S2 සනීපුනේ නැහැ වගේ වෛද්‍යවරයා ඉස්සරහන් රකපානවා. ඊට පස්සේ මේ කාරණාව දැනගත්ත වෛද්‍යවරයා එහෙනම් එන්න මම ඔබට S2 හොඳටම සනීප වෙන්න බෙහෙතක් දෙන්නම් කියලා ඇයව කඳවලා ඇයගේ S2 සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා යන්න බෙහෙතක් ලබා දෙනවා. ඊට පස්සේ ඇයගේ S2 වහන්සිලක් අගශ්‍ය වෙලා යනවා. අන්න ඒ පාප කර්මයට තමයි මුන්වහන්සේ අද මේ වගේ අක්ෂි දුර්වල වෙච්ච අක්ෂි අන්ධ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් බවට පත් උනේ. රහත් උනත් තමන් කරපු කර්මයේ ඵල දුන්නා. තමන්ගේ පසුපස්සෙන් ආව කියලා ඒක නිධානය කරගෙන ඒ කාරණාව නිධානය කරගෙන බුදුරජාණන් වහන්සේ යමක වග්ගයේ පළවෙනි ගාථාවෙන් මේ ගාථා රත්නය දේශනා කරා. මනෝ පුම්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මං වේති චක්කම්ව වාතෝ පදම්. යමෙක් කිලිටි සිතින් යම් ක්‍රියාවක් කරයිද
යම් කිසි දෙයක් කියයිද යම් කිසි දෙයක් සිතින් සිතයිද අන්න ඒ කිලිටි සිතින් කරපු දේ විපාකය ගුණාගේ පසුපස එන කරත්ත රෝධයමින් තමන්ගේ සසර අවසානයේ දක්වාම දුක් විපාක දෙමින් තමන්ගේ පසුපස්සෙන් එනවායේ කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ නිසා උන්වහන්සේට චක්කුපාල හාමුදුරුවන්ට රහත් උනත් මේ කර්මය පටිසන් දුන්නා. ප්‍රිය සක වගේ තමන්ගේ පස්සෙන් ඇවිල්ලා පටිසන් දුන්නා. ඒ නිසා තමන්ගේ ජීවිතේ මනසින් උසස් මිනිස්සු හැටියට ජීවිතේ පව්කම් වලින් ඈත් වෙලා කුසල දහමින් පුරව ගන්නට කියන අවවාදයේ දෙමින් ධර්ම කාරණාව අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.